සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාවත් ඕරා ක්‍රිප්ටෝ බිස්නස් ඇකඩමි විසින් ගෙනෙන අලුත් වීඩියෝත් සමඟ අද දවසේ අපි කතා කරන්න යන්නේ කොහොමද 2026 අවුරුද්දට අදාළව අලුතෙන් Binance account එකක් හදාගන්න කියලා. හරි. මෙතනදී ඔයාලට Binance account එකක් හදන්න පුළුවන් ඕනම device එකකට. ඒ කියන්නේ ඔයාගේ mobile phone එකද, ඔයාගේ laptop එකද, ඔයාගේ PC එකද ඕනම එකකට ඔයාලට Binance account එකක් හදාගන්න පුළුවන්. එතනදී මම ගොඩක් recommend කරන්නේ Binance account එක create කරන එක වගේ මොබයිල් ෆෝන්ෙන් කරන්න. මොකද ඒක වාට ගොඩක්ම පහසුයි. එතනදී සාමාන්‍යයෙන් මෙහෙම දෙයක් ගොඩක් අය කරනවා. Binance account එක හදන්න YouTube videos බලනවා. ඒක වැරදි නෑ. ඒ වුණාට එයාලා කියලා තියෙන description එකේ මෙන්න මේ link එකෙන් ගිහිල්ලා හදන්න, අර link එකෙන් ගිහිල්ලා හදන්න ඔහොම කියද්දි ඒ links වලින් ගිහිල්ලා හදන්න යන්න එපා. මොකද එහෙම දෙයක් කරන්න එපා. මොකද referral link වලින් ඔයාලා හදන්න ඕනේ නැහැ. ඔයාලට Binance app එකට ගිහිල්ලා account එක create කරගන්න පුළුවන්. හරි. එතකොට Binance app එක මුලින්ම ඔයාලා download කරගන්න. එතනදී ඔයාලට Android user කෙනෙක් නම් Android Play Store එක තියෙනවා. අන්න එතනින් download කරගන්න පුළුවන්. ඒ වගේම Apple user කෙනෙක් නම් ඔයාලට Apple Store එක තියෙනවා. මෙන්න මේ දෙකෙන්ම ඔයාලට පුළුවන් Binance account එක install කරගන්න. හරි. ඊට පස්සේ ඔයාලා Binance app එක open කරාට පස්සේ ඔයාලට එයි මුලින්ම ඔයා Binance වලට එහෙම නැත්නම් crypto වලට අලුත් කෙනෙක්ද එහෙම නැත්නම් ඔයා මේ විදිහට ෆැමිලිය කෙනෙක්ද කියලා. එතනදී ඔයා අලුතෙන් හදන නිසා ඔයා අලුත් කෙනෙක් කියලා දෙන්න. එහෙම නැතුව කලින් account එකක් තිබිලා experience එකක් තියෙන කෙනෙක් නම් ඔයා Binance එකට ෆැමිලිය කෙනෙක් කියලා දෙන්න. හරි. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහ ඉන්ටර්ෆේස් එකක් එයි. මෙතනදී ඔයාලට මුලින්ම welcome to Binance කියලා එයි. ඒත් එක්ක ඔයාලට email or phone number දීලා මෙතනදී register වෙන්න පුළුවන්. එතනදී සාමාන්‍ය ඔයාලට email එකක් use කරන්න පුළුවන්. එහෙම නැත්නම් phone number එක use කරනවා නම් බින්දුව නැතුව ඔයාගේ ෆෝන් නම්බර් එක දුන්නාට පස්සේ මෙතනදී ඔටෝම ජෙනරේට් වෙනවා ශ්‍රී ලංකා කියලා. ඊට පස්සේ ඒත් එක ධන 94 ඔටෝම මෙතනදී සිලෙක්ට් වෙනවා. හරි. ඔයා හිතන්න ඔයා Gmail එක දීලා හදන්න කියලා. Gmail එක දීලා හදනවා නම් ඔයා එතනදී කලින් යූස් කරපු ඒ කියන්නේ ඔයා සෝෂල් මීඩියා වලට ඊට පස්සේ තෙන් යහට අනම්මනම් වෙබ්සයිට්ස් වලට ඒවට දීපු Gmail එකක් දෙන්න එපා. මොකද මෙතනදී ඔයාගේ සිකියුරිටි එක ගොඩක් වටින නිසා ඔයාලට පුළුවන් නම් අලුතෙන්ම Binance එකට විතරක්ම වෙනම Gmail එකක් හදලා මෙතෙන්න දෙන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන මේ continue කියලා කහ පාට තියෙන බටන් එක ගෙබුවට පස්සේ ඔයා මෙන්න මේ විදිය ඉන්ටර්ෆේස් එකකට එයි. මෙතනදී ඔයාලට තියෙන්නේ ඔයා මේ විදිහ දීපු Gmail එක ඔයාලට verify කරගන්න තමයි තියෙන්නේ Binance එකෙන් හරහා. එතනදී ඔයාලට Gmail එකට කෝඩ් එකක් එනවා. ඔයා අතනදී register වෙද්දී දීපු Gmail එකට ඔයාලට ඉලක්කම් 6ක කෝඩ් එකක් එනවා. එන්නේ ඉලක්කම් 6 තමයි මෙතෙන්න type කරන්න තියෙන්නේ. ඒක ටයිප් කරලා කන්ටිනියු දුන්නාට පස්සේ ඔයාගේ Gmail එක වෙරිෆයි කරගන්නවා. ඒත් එක්ක ඔයාව මෙන්න මේ විදිහට ඉන්ටර්ෆේස් එකකට එයි. මෙතනදී ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලට හොඳ ස්ට්‍රෝං පාස්වර්ඩ් එකක් දෙන එක. මෙන්න මේක තමයි Binance එකට log out වෙලා log වෙද්දී එහෙම නැත්නම් වෙන device එකකට log කරනවා නම් ඒ වගේ දේවල් වලදී use කරන්න තියෙන පාස්වර්ඩ් එක. ගොඩක් අය පාස්වර්ඩ් එකක් දෙද්දී දෙනවා තමන්ගේ නමත් එක්ක ඔයා ඉපදිච්ච අවුරුද්ද ඔය වගේ පාස්වර්ඩ් දෙනවා. අන්න ඒ වගේ ලාමක පාස්වර්ඩ් මෙතන දෙන්න එපා. මොකද සිකියුරිටි එක වටනවා ගොඩක්ම. ඒක නිසා ඔයා මෙතනදී හොඳ ස්ට්‍රෝං පාස්වර්ඩ් එක යූස් කරන්න. ඔයාලට පුළුවන් කැපිටල් ලකුණු, සිම්පල් ලකුණු, ඉලක්කම්, සිම්බල්ස් ඔය කියන හැමදේමත් එක්ක ඔයාලට පුළුවන් ඉලක්කම් හෝ නම්බර්ස් ඕනම දෙයක් කැරක්ටර්ස් 8ත් 128ත් අතර ඕනම ප්‍රමාණයක් දෙන්න. හරිද? එතනදී අනිවාර්යයෙන්ම ඉලක්කමක් ඒ වගේම කැපිටල් ලකුරක් සිම්පල් ලකුරක් ඒ දේවල් අත්‍යවශ්‍යයි. එන්නේ හැමදේම කවලන් පාස්වර්ඩ් එකක් දෙන්න. ඊට පස්සේ මෙතන කන්ටිනියු කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහේ මැසේජ් එකක් එයි. welcome about කියලා. මෙතනදී කියන්නේ ඔයාගේ account එක මේ විදිහට create වෙලා ඉවරයි. ඊට පස්සේ මෙතනදී ඔයා next දුන්නාට පස්සේ ඔයා ඔටෝම Binance එකට log වෙලා ඉඳී. ඒත් එක්ක ඔයා මුකුත් කරන්න කලින් ඔටෝම මෙතනදී ඔයා verify කරගන්න තැනට ඔයාව load වෙයි. අන්න මෙතනින් එහාට තමයි වැදගත්ම දේවල් ටික තියෙන්නේ. මෙතනදී ඔයාලට පුළුවන් වෙරිෆයි කරගන්න එක්ක ID කාඩ් එකකට එහෙම නැත්නම් પાස්පෝර්ට් එක හරහා වෙරිෆිකේෂන් එක කරගන්න පුළුවන්. එතනදී ID කාඩ් එකට වෙරිෆයි කරගන්නවා නම් මෙතනදී සිංහල ID එකයි ඉංග්‍රීසි ID එක කියන දෙකෙන්ම ඔයාලට වෙරිෆයි කරගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒත් එක්ක සාමාන්‍යයෙන් අර කොලේ තියන අය ඉන්නේ අවුරුදු 18ත් වෙලා තාම කාඩ් එක ඇවිල්ලා නැතුව කොලේ තියෙන්නේ. ඒ අයට මේක වෙරිෆයි කරන්න බෑ. මොකද හේතුව තමයි ඒ කොලේ මේ වැලිඩ් වෙන්නේ ලංකාව ඇතුලේ කෙනෙක්ව අයිඩෙන්ටිෆයි කරගන්න විතරයි. එහෙම නැතුව ඉන්ටර්නැෂනලි ඒකෙන් අයිඩෙන්ටිෆයි කරගන්න බෑ. එහෙමයි කියලා ඒ කෙනෙක්ට හදන්න බැයිද account එක? එහෙම නැහැ.
වාට පුළුවන් ඔය ගෙදර අම්මහරි තාත්තා හරි එහෙම නැත්නම් අක්කා අයියා හරි කවුරු හරි කෙනෙක්ගෙන් අයිඩියා එක අරගෙන හදාගන්න පුළුවන්. හැබැයි විශේෂම දේ තමයි මෙතනින් ඉස්සරහට ඉතුරු වෙරිෆිකේෂන් හැම දෙයකම ඒ ගන්න අයිඩියා එකේ කෙනාගේ ඩීටේල්ස් තමයි දෙන්න ඕනේ. හරි මෙතනදී ඔයා අයිඩියා එක සිලෙක්ට් කරලා ඉස්සරහට ගියා කියන්න මෙන්න මෙතන කන්ටිනියු කියන එක දෙන්න. ඊට පස්සේ ඔයා ඉස්සරහට යනවා. ඊට පස්සේ ඔයාට එයි මෙන්න මේ විදිහට ටැබ් එක. මෙතනදී ඔයාට තියෙන්නේ අයිඩියා එකේ ෆොටෝස් අප්ලෝඩ් කරන්න. ඔයාට පුළුවන් කැමති නම් අයිඩියා එකේ දෙපැත්තේ ෆොටෝස් දෙකක් ගහලා ඒක හැබැයි හොඳ ක්වොලිටි එකට තියෙන්න ඕනේ. එහෙම ගහලා මෙතන අප්ලෝඩ් ෆොටෝස් කියන තැනින් ඔයාට මේ ෆොටෝස් දෙක අප්ලෝඩ් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මම රෙකමන්ඩ් කරන්නේ මෙතන මේ ටේක් පික්චර් කියන තැනින් ඔයාගේ අයිඩියා එක එවලම ස්කෑන් කරගන්නවා Binance එක විසින්. අන්න ඒක කරනවා නම් ගොඩක්ම ලේසි සහ ඔයාට ඒක වෙරිෆයි කරගන්න පුළුවන් ඉක්මනට. මොකද ෆොටෝස් සමහරක් වෙලාවලට බ්ලර් වෙනවා නැත්නම් ලයිට් එළියක් මොකක් හරි වැදිලා තියෙනවා. අන්න ඒ වගේ දිලිසෙන දේවල් එහෙම තිබ්බොත් එහෙම මේක වෙරිෆයි වෙන්නේ නැහැ. හරිද? එතකොට මෙන්න මේ ටේක් ෆොටෝ කියන එක සිලෙක්ට් කරලා කන්ටිනියු දුන්නාට පස්සේ ඔයාට කැමරාවේ ඇක්සස් ඉල්ලයි. එතනදී කැමරා එක ලව් දීලා ඔයාගේ ID එක ඉස්සරහා පැත්ත කැම් එකට අල්ලන්න. එතනදී මොකක් හරි බෑග්ග්‍රවුන්ඩ් එක තියන්න ID එක. එතනදී ඔයා යූස් කරන බෑග්ග්‍රවුන්ඩ් එක මොකක් හරි තනි පාටක් වෙන්න ඕනි. එහෙම වුණොත් තමයි ඉක්මනට ඒක අයිඩෙන්ටිෆයි කරගන්නේ. මොකද නැත්තම් අර එක එක හැඩතල තියෙන මනම් මොන හරි එකක් උඩ තියලා තිබ්බොත් ID එක වෙරිෆයි කරගන්න එතන ස්කෑන් කරගන්න අමාරුයි. ඒක නිසා ඔයා සාමාන්‍යයෙන් පොතක් උඩ හරි කියන්නේ සුදු පාට පසුබිමක් හරි නැත්තම් මොකක් හරි තනි පාට පසුබිමක් උඩ තියලා මෙතනදී වෙරිෆයි කරගන්න. එතනදී කරන්න තියෙන්නේ ඔයාගේ ID එකේ මේ ඉස්සරහා පැත්ත මුලින්ම තියලා තියද්දි මැදින් ඔයාට ඉන්ඩිකේට් කරනවා ලෝඩ් වෙනවා. එතනදී ඊට පස්සේ කියනවා මේ පැත්ත ස්කෑන් කරගත්තට පස්සේ කැම් එක හැමම තියාගෙන මේ ID එක අනිත් පැත්ත හරවන්න කියලා. අන්න ඒ විදිහට ID එක අනිත් පැත්ත හරවුවාට පස්සේ ඔයාගේ ID එකේ අනිත් පැත්තත් ස්කෑන් කරගෙන ඊට පස්සේ ඔයාව වෙන්න මේ වගේ තැනකට එයි. මෙතනදී වෙන්නේ ඔයාගේ ඒ ස්කෑන් කරගත්ත ඉමේජ් වල ක්වොලිටි එක චෙක් කරන එක. මෙතේ තප්පර 5ක් ඇතුළත ඔයාගේ ඉමේජ් වල ක්වොලිටි එක චෙක් කරගෙන මොකක් හරි ගැටලුවක් තිබ්බ බ්ලර් වෙලා හරි මොකක් හරි හරියට ස්කෑන් වෙලා නැත්නම් හරි ආයෙත් මෙතනදී රීටේක් කරගන්න තැනක් එනවා. එහෙම රීටේක් කරන්න එන්නේ නැතුව ඔයාගේ එක හරිනම් ඔයාට මෙතන ඉස්සරහට යන්න පුළුවන්. එහෙම රීටේක් කරන්න ආවොත් ආයෙත් ගිහිල්ලා ID එක අර විදිහටම ස්කෑන් කරන්න. ඊට පස්සේ ඒක ස්කෑන් වෙච්ච එක හරිනම් ඔයාව වෙන්න මේ විදිය ඉන්ටර්ෆේස් එකට එනවා. මෙන්න මේක තමයි ෆේස් වෙරිෆිකේෂන් එක කියන්නේ. මෙතනදී ඔයාගේ මූණ තමයි වෙරිෆයි කරගන්නේ. එතකොට මේක වෙරිෆයි වෙන ආකාර දෙකක් තියෙනවා. ඒක එක් එක් පුද්ගලයාට සහ සමහරක් වෙලාවල් වලට ඒ වෙරිෆිකේෂන් එක වෙන විදිය දෙවිදිහක්. ඊට කලින් කියන්න ඕනේ විශේෂම දේ තමයි මෙතනදී ඔයා යූස් කරන්න ඕනේ. කියන්නේ මෙතන මූණ වෙරිෆයි කරන්න ඕනේ. ඔයාගේ ID එක දුන්නේ. අන්න ඒ කෙනාගේ මූණම තමයි මෙතනදී වෙරිෆයි කරගන්න ඕනේ. හරිද? එතකොට සාමාන්‍යයෙන් මෙතනදී වෙරිෆයි කරන්න නම් මෙතන කන්ටිනියු කියන එක දුන්නාට පස්සේ ඔයාට black and white background එකක් එන්න පුළුවන්. හරිද? අන්න එහෙම ආවොත් ඔයාට කෙලින්ම selfie cam එක on වෙයි. ඊට පස්සේ මූණේ close up එකක් තියෙන ගානට cam එක මූණට අල්ලගෙන එහෙම ඉද්දි ඔයාගේ රින් එකක් වගේ තියෙයි. අන්නේ රින් එක කොළ පාට වෙලා මෙතනින් ඉස්සරහට යයි. එහෙම නැත්නම් සමහර අයට එනවා normally selfie cam එක on වෙන විදිහට on වෙලා එතනදී එයාලා කියන දේවල් ටික අපි කරන්න ඕනි. එතනදී පොඩි දෙයක් කියයි ඔයාට ඇස් පිල්ලම් ගහන්න කියයි. කියන්නේ හැ අරින්න වහන්න කියයි. ඊට පස්සේ ඔළුව උස්සන්න පාත් කරන්න ඔළුව දෙපැත්තට හරවන්න. ඒක ඔයාට කියන එක තේරුන්නේ නැතත් යාට ඇනිමේෂන් එකකින් ඒක කරලා පෙන්නනවා. අන්න ඒ දේවල් ටික කරාට පස්සේ ඔයා එතන වෙරිෆයි වෙයි. හරිද? ෆේස් එක වෙරිෆයි වෙයි. එතනත් මොකක් හරි අවුලක් වෙලා ටයිම් අවුට් එකක් හරි ගිහින් තිබ්බොත් ආයෙ try again එයි. එහෙම වුණොත් try again දෙන්න. ඊට පස්සේ ඔයාව එතනින් පස්සේ මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකකට අරන් එනවා. හරිද? මෙතනදි වෙන්නේ අර ඔයා කලින් දුන්න ID එක තියෙන්නේ. ඒ ID එක ස්කෑන් වෙලා මෙතනදී ඔයාගේ ඩීටේල්ස් ටික පෙන්නයි. හරිද? මෙතන මුලින්ම ශ්‍රී ලංකා කියලා උඩින් සිලෙක්ට් වෙලා තියෙයි. ඒත් එක්ක මෙතන පහලින් legal name කියන එකට ඔයාගේ ID එකේ තියෙන name එක තියෙන්නේ සාමාන්‍ය වාසගමත් එක්ක දිග name එකක් තියෙනවා නම් ඔයාගේ තියෙන name එක කොටස් 3කට කඩන්න. මොකද මෙතනදී first name, middle name, last name කියලා කොටස් 3ක් ඉල්ලනවා. එතනදී ඔයාගේ තියෙන සම්පූර්ණ නම සාමාන්‍ය හිතන්න මොකක් හරි මුදියන්සේලාගේ ඉහළ ගෙදර පහළ ගෙදර හරි මොකක් හරි එක නමක් දිගට තියෙනවා කියලා අන්න ඔය ඔක්කොම ටික 3ට කඩලා මෙන්න මෙතන කොටස් 3 පිළිවෙලට දාන්න. ඒ වගේම ඊට යටින් තියෙනවා date of birth කියලා. ඔයාගේ මේ birthday එක මෙතන දෙන්න. එතනදී year එක, month එක සහ date එක මෙතනදී දෙන්න. ඊට පස්සේ residential address කියලා තියෙනවා.
මෙන්න මෙතන ඇඩ්‍රස් එකට වාගේ අයිඩිය එකේ තියෙන ඇඩ්‍රස් එක දෙන්න කකුරක්වත් තරත් දන්නතුව ඒ විදිහටම වාගේ ඇඩ්‍රස් එක දෙන්න ඊට පස්සේ ඊළඟට පහල්ට කියට පස්සේ මෙන්න මේ වගේ තනක්කේ එතන පහල දෙන පෝස්ටල් කෝඩ් කියලා ඒකට දෙන්න තියෙන වගේ ළඟම තියෙන සිටිය එක මේ තියෙන තැපැල් කන්තුරේ කියන්නවාට මේ ලියුම් එෙන තැපැල් කන්තුරේ කෝඩ් එක තමා දෙන්න තියෙන්නේ ඒ කෝඩ් එක වාට දන්නත්තම් වගේ ළංගම දින තැපැල් කන්තුරේ ගැන කොහෙද තියෙන තැන තෙක්ක Google සර්ච් කරන්න වාහිතන්න නුවර කියලා නුවරනම් කැන්ඩි පෝස්ටල් කෝඩ් කියලා සර්ච් කරට පස්සේ පාඩ ඉලක්කම් පහක කෝඩ්ඩක්කේ යන්නේ කෝඩ් එක මෙතැන්න දෙන්න ඒත් එක සිටිය එකට ඒවාගේ ළඟම තියන සිටිය එක කියන් ළඟම තියන නගරවාගේ ළඟම ටවුන් එක නම දෙන්න මෙතන කළම්බ කියල තම වලට සිලට් ලයින්නේ ඊට පස්සේ ඒටික ෆිල් කරට පස්සේ මෙන්න මෙතන තින කටිනියෝ කියන එක දෙන්න ඒක දුන්නට පස්සේ ගොඩක් අයට මෙන්න මේ මැසේජ් එක එන්න පුළුවන් එහෙමනත්ත සමහරයට මේ මැසේජ් එක එන්නේ නැහැ එහෙම මේ මැසේජ් එක ආවොත් මෙතන ස්ටුඩන්ට් කියන එක දීලා කටිනියෝ කරන්න එහෙම ආවෙ නැත්තම් ප්‍රශ්නයන්න ඊට පස්සේ බයිනන්සගේ ලොග් වෙලා ඉදී ඒත් එක්ක සාමාන්‍යයෙන් බයිනන්සගේ ලොග් වෙලා ඉද්දි පාට ලොග්ගන්න කලින් මෙන්න මේක වෙරිෆයි ඔක්කොමුණට පස්සේ වගේ අන්ඩරිය කියලා මේකක් ඒවාගේ කවන්ට එක අන්ඩරිය කරනගමන් තියෙන්නේ කියලා ඊට සිතනත් ඩන් දුන්නට පස්සේ ප්‍රොෆයිල්ලකට යයි අන්න ප්‍රොෆයිල්ලර් කියන්නේ බයිනන්ස කවන්ටර් තම යන්නේ එතනදී වගේ ප්‍රොෆයිල්ලකට යන්න පුළුවන් ප්‍රොෆයිල්ලර කිය ප්‍රොෆයිල්ලට යන්නේ බයිනන්සගේ වම් පැත්ති උඩම ලෝගකත් තියෙන හෙමනැත්තන් ඉරි කෑලි තුනක් පෙන්න්නයි අන්න ඒකුට චච් කරට පස්සේ පාව මෙන්න මේ වගේ තැනකට එයි මෙන්න මේ විදි ප්‍රොෆයිල්ලක පෙන්වන තැනකට එයි මේ තියෙන්නේ මගේ ප්‍රොෆයිල් එක එතනදී සාමාන්‍ය වගේ වෙරිෆිකේෂන් එක කියන අන්ඩරිව එක තියෙන එක වෙරිෆයිඩ් හෝ රිජෙට් වෙන්න විනාඩි 10ක් 15ක් ඇතුළත එයාලා රිවිව් කරනවා එතනදී මොකක් හරි ගැටලුවක් තිබ්බොත් මොන හරි නොගැලපීම් තිබ්බොත් ඒවා රිජෙක්ට් කරනවා එතන රිජෙක්ට් කරනවොත් මෙන්න මෙතන ඔය මම පෙන්වලා තියෙන ස්ක්‍රීන්ෂොට් එකේ වෙරිෆයිඩ් කියලා කොළ පාටින් පෙන්වන්නේ අන්න ඔතන රතු පාටින් රිජෙක්ටඩ් කියලා පෙන්නයි අන්න එහෙම වුණත් ඒක උඩ ටච් කරලා අපිට පුළුවන් මොකද්ද ගැටලුව කියලා බලා ගන්න එහෙම නැත්තම් ඔයාලට පුළුවන් මෙන්න මෙතන මේ විදිහට වෙරිෆයිඩ් කියලා බලා ගන්න එතකොට ඔන්න ඔය විදිහට තමයි බයිනන්ස් account එකක් හරියට හදලා වෙරිෆයිඩ් කරගන්නේ තව මේකේ settings ටිකක් හදාගන්න තියෙනවා bank account add කරන එක ඔයාලගේ privacy තව add කරගන්න එක ඔය දේවල් ටික ඒ දේවල් ඔක්කොමත් එක්ක මේ වීඩියෝ එක කතා කරන්න ගියොත් වීඩියෝ එක දිග වැඩි වෙනවා ඒක නිසා මම මේ දේවල් ටික මෙතනදී කතා කරන්නේ නැහැ අන්න ඔය දේවල් එක්ක ඉස්සරහට මම තව වීඩියෝ එකක් අරන් එන්නම් ඒ වීඩියෝ එකෙන් හම්බෙමු එහෙනම් මම දැනට මේ වීඩියෝ එක නවත්තනවා මම ඕරා ක්‍රිප්ටෝ බිස්නස් ඇකඩමි ඕන